මට දෙන්න ලෝභයේ නුඹ වෙන කාටවත් ආදරෙන් මාලකින් ඉන්න හැමදා ඉතින් Hello, welcome back to Nianu with D family. ඉතින් අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ වැලන්ටයින් vlog එක. ඉතින් මුලින්ම ඔයාලට මේ පේන්නේ මම හිතුවා ඩැඩි වයි බේබි ඩිනුවයි සර්ප්‍රයිස් කරන්න. ඒ දෙන්නට මගේ අතින්ම හදලා ෆ්ලවර් බොකේස් දෙකක් දෙන්න. ඉතින් මම ගෙදර තියෙන දේවල් තමයි මේකට ගත්තේ. මේ වගේ ග්ලිටර් පේපර්ස් වලින් ලස්සන රෝස මල් හැදුවා. මේ තියෙන්නේ ඩැඩීට හදපු බොකේ එකයි ඩැඩිගේ ගිෆ්ට් එකයි. ඉතින් ඔයාලත් බලලා කියන්නකෝ මං හදපු එක ලස්සනයිද කියලා. ඉතින් ආදරය කරනවා කියන්නේ අපි හැමෝම විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න ඕන දෙයක් නෙවෙයි. මං ඔයාලට මෙහෙම කතාවක් කියන්නම්. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ වැලන්ටයින් සමරන්න ඕනේ අපි ආදරය කරන කාලේ විතරයි කියලා. එහෙමත් නැත්නම් අපි මැරි කරන්න කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් වගේ ඉන්න කාලේ අන්න ඔය කාලේ තමයි මෙන්න මේ විදිහට බොළඳ දේවල් සමරන්න කියලා ගොඩක් අයගේ මතේ තියෙන්නේ. හැබැයි මම නම් ඔන්න ඔය කියන මතයට විරුද්ධ කෙනෙක්. මේ ඔයාලට දැන් පේන්නේ මම වැලන්ටයින් ඩේ එක දවසේ ඩියානු බබාටයි ඩැඩීටයි ලෑස්ති කරපු බ්‍රෙක්ෆාස්ට් එක. මට හිතුණා වෙනද හදනවට වඩා ටිකක් විශේෂ විදිහට හදන්න. මම ඉතින් වෙනද හදන රොටි එකම මෙන්න මේ විදිහට හાર્ට් ෂේප් එකට හැදුවා. එතකොට මේ ඔයාලට පේන්නේ මන් ඩියානු බබාට ලෑස්ති කරපු චුටි ගිෆ්ට් එක. ඉතින් ඔයාලා දකින්න ඇති මේ බොක්ස් එක නම් මම අර ෆ්ලවර්ස් හදද්දිම හද හිටියා. ඉතින් ඒකට එයා කැමති චොක්ලට් ටිකක් දැම්මා. චොක්ලට් දාලා මේ බොක්ස් එකත් මමමයි හැදුවේ. ඉතින් මම හાર્ට් එක මේක තියෙන හાર્ට් එක ඇතුළට වෙන්න හදන්නයි ගියේ. නමුත් අර චොක්ලට් පේන නිසා මම ඒක එළියෙන් ගැට ගැහැව්වා. මේ තියෙන ආයේ බොක්ස් එක අන්බොක්ස් කරන හැටි. මේ තියෙන යාට ඩැඩි දීපු ගිෆ්ට් එක. ඉතින් එයා හරි ආසාවෙන් හිටියා මේ ටෝයි එකට. ඉතින් ඊට පස්සේ වැඩ ඉවර වෙලා අපි පොඩි නැප් එකක් දාලා ඩියානු බබාට බීච් එක පැත්තේ ගිහලා පොඩක් සෙල්ලම් කරන්න ආසයි කිව්වා. ඉතින් ඒ හින්දා අපිත් ලෑස්ති වුණා බීච් එකට ගිහලා සෙල්ලම් කරන්න. ඉතින් මම අර කලින් නවත්තපු කතාවේ ඊටු ටික මෙන්න මේ විදිහට කන්ටිනියු කරන්න. ඇත්තටම දෙන්නෙක් මැරි කරනවා කියන්නේ එතන සුන්දර ලෝකයක් නෙමෙයි. ප්‍රශ්න, ගැටලු, වගකීම් ඒ හැමදේම අපේ කරපිට පැටවෙච්ච ගමනක්. ඉතින් ඒ යන ගමනේදී අපිත් එක්කින අනිත් කෙනාව අපේ පාර්ට්නර්ව තදින් ආදරයෙන් අල්ලගෙන එයාට ශක්තියක් වෙන එක තමයි අපි කරන්න ඕනේ. ඒකට මෙන්න මේ වගේ පුංචි සැමරුම් නැවුම් ආරම්භයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ චුටි පැටවුනොත් අපි දිහා බලලා ආදරේ විඳිනවා. ඉතින් ඔන්න කතාවෙන් කතාව වීඩියෝ එකේ අන්තිමටත් ඇවිල්ලා මේ ඉතින් ඔයාලට පේන්නේ ඩැඩි මට දීපු ගිෆ්ට් එක. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ නැති ගිෆ්ට් එකක් තමයි බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ලැබුණේ. ඇත්තට මේක හරිම ලස්සනයි, හරිම වටිනවා. ඉතින් මට මේ දෙන ආදරේට මාත් ඔයාලට ගොඩාක් ආදරෙයි. ඉතින් ওই විදිහට තමයි අපේ වැලන්ටයින් ඩේ එක අපි ගත කරේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැම කෙනාගේම හිත ආදරෙන් පිරලා ඉතිරිලා යන්න කියලා. ආදරෙන් මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දෝ මන්දා ආදරෙන් මං පිරුණා මට දෙන්න ලෝ